කොහොමද ඉතින් ගයිස් ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ බස් සිමියුලේටර් ප්‍රෝ ශ්‍රී ලංකා කියන අලුතෙන්ම ආපු රිලීස් වෙච්ච බස් ගේම් එක ලංකාවේ තමයි මේකත් හදලා තියෙන්නේ. හරි ඉතින් බං අපි වැඩි කතා නැතුව චුට්ටක් බලන්න යන ගේම් එක ගරාජ් එක පැත්තට මේ විදිහට තමයි ඉතින් බස් එක තියෙන්නේ. දුර්ල නැසිනේ. මම දැක්කේ දම් රදිනවා ගේම. කවන්නයි ඉතින්. මොකක් හරි ගේම් එකක් මේ බස් එක ගන්න බා. ඉතින් මේක ඉතින් බස් පිස්සන්ට එහෙම කියාපු ගේම් එක ඉතින් ඔයාලත් ඉතින් යන ප්ලේ කරලා බලන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. හරි බං ඉතින් මේකේ ගන්න පුළුවන් බස් හැබැයි සල්ලි දීලා තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් බස් එකේ කොහට හරි ගිහිල්ලා හොයන සල්ලි වලින් තමයි මේක ගන්න පුළුවන්. හරි ඉතින් බං මේකේ බෆර් එහෙම තියෙනවා ඔක්කොම තියෙනවා. ඒක ඒවත් ගන්න පුළුවන් ඉතින් හැබැයි සල්ලි වල බං මට සල්ලි මදිරු. කමක් නැහැ බං ඉතින් ආයෙලමනේ. හරි ඉතින් බං වැඩි කතා නැතුව අපි ප්ලේ කරන්න සිටි මොඩ් එකේ යන් සිටි එකේ අනිත් ඒ වගේ ඕනේ සිටි එකේ කැන්ඩි යන් මාතර බෑනේ තාම යන්නේ. ඔව් කැන්ඩි යන් හරි ඉතින් සනී ඩේ එකක් දෙමු මම කැමති නැහැ වහින දවස් වලට ආය නයිට් වැඩම නැහැ පාන්දරත් වැඩම නැහැ ඔටෝ කියන එක තිබ්බනම් තව පට්ට ආය බස් එකෙන් බහින්න පුළුවන් නම් තවත් පට්ට. ඉතින් බං උඹලට හෙනවනම් බල්ලෙක් කෑ ගහනවා නම් ගණන් ගන්න එපා. ඒ බල්ලගේ කඩ ඉතින් එච්චරටම සද්දයි අපේ ගෙදර බල්ලා ඉතින් ගණන් ගන්න එපා. ගෙදර සද්ද තිබ්බොත් ගණන් ගන්න එපා. මේ ඔයාලට පේනවා නම් මෙතන පස්සේ දුම් පාර එහෙම පට්ටට දාන ටිකක් ලැග් වෙනවා බං ඉතින්. හරි ඉතින් ඔය බල්ලේ කට වහලම එන්න වෙයි වගේ මට පේන්නේ. ඉතින් බං බල්ලේ කට වැහුවා කියලා හිතුවට තව පාරක් ඇහුනොත් එහෙම මට කරන්න දෙයක් නැහැ. ඔයාලා මේ බල්ලත් එක්ක බලා ගන්න. ඉතින් guys subscribe මගේ දැන් views නෑ වීඩියෝ වලට ඉදන්නේ. ඔයාලා like කරන්න චුට්ටක් ඉතින් සප් එකක් දෙන්න කියලා මම ඉල්ලනවා. හරි ඉතින් මේ කොහෙද කොළඹනේ. කොළඹ ඉතින් යන්නේ කොළඹ. නැට නුවර නේ බං අපි යන්න ආවේ. කොහෙද බං එතකොට ඔය බල්ලයි කට ඇහෙනවා බං කරන්න දෙයක් නැහැ. හරි ඉතින් යන් බස් එක මේ නිකන් ගැස්සෙන්නේ නැයි දන්නේ නේ බං. ලැගුත් වෙනවා ඒ ඇස්සේ. අඩෝ පන්සලක් වෙනවා බං. අඩෝ මොන පන්සලද දන්නේ නැනේ. නෙල්ලිගලද කොහෙද මම හිතන්නේ. නෙල්ලිගල හරි රුවන්වැලිසෑය හරි. ගායිස් ඒ ලැග් වෙන්නේ මගේ ෆෝන් එකේ අවුලක් නෙවෙයි. ඔයාලට පේන ඇති බස් එකත් නිකන් අර හිර වෙනවා ගේම් එකේ තමයි අවුල තියෙන්නේ. ඔයාලා ඉතින් ගේම් එක මේ රිලීස් කරපු ගමන්මනේ ඉතින් උණු කැවුවගේ තමයි තියෙන්නේ. දැන් ඉතින් ඔයාලා හිතන්න උදාහරණයක් විදිහට කැවුමක් ගත්තා. උයපු ගමන් මේක නිකන් ඉතින් ලුණු අඩුවක් තියෙනවා. ඒ වගේනේ. ඉතින් ඒ වගේ සීන් එකක් තමයි මේකේ තියෙන්නේ. මේක ඉතින් රිලීස් කරපු ගමන් හින්දා පොඩි අඩුපාඩු තියෙනවා. මේ කට්ටිය මේ හදපු කට්ටිය මේ ස්ටෝරි එකකින් අප්ඩේට් දෙද්දී මේ ගේම් එකේ තියෙන අය ඔක්කොම දේවල් හරි ගස්සලා හරියට දෙයි. ප්‍රෝ කීවට ඉතින් ප්‍රෝ ගතියකුත් නෑ නේ බං. නෑ නෑ පිස්සුද මම බොරුවක් කිව්වේ පට්ට ඉතින් ගේම් එක නම් ඉතින් ඔය ලංකාවේ හැදුවා කියන්නේ ඉතින් ගැම්මක් තමයි ඉතින් පට්ටම පට්ට ඉතින් මේ වගේ ගේම් එකක් ඔයාලට ප්ලේ කරන්න හැමන්නේ ඒක කොහොම කලාතුරකින් ඉතින් මම ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකාවේකට ළඟදීම කුරුණෑගල අප්ඩේට් එක කරනවලු කුරුණෑගල නේ බං. ඔව් ඒක ඉතින් බං මම ඒකත් ආපු ගමම ගේනවා. ඔයාලට ඉතින් මේකත් බලා ගන්න පුළුවන් මම දැන් දානවනේ ප්ලේ ස්ටෝර් එකේ නෙවෙයි YouTube එකට මේ ප්ලේ ස්ටෝර් එකට දාලා තියෙන මේක දාලා ඇත්තේ ජනවාරි පෙබරවාරි 2 විතර වගේ වෙද්දි තමයි මේක දාලා තියෙන්නේ ප්ලේ ස්ටෝර් එකට. හරි ඉතින් බං මම වැඩි පාර යන්න ගියේ පන්සලට අපි යමු බලන්න පොඩ්ඩක්. ඕ මේ ලයිට් කනු බං කවුද මේ ලයිට් කන හිටවපු එක. මට ඉතින් අම්මා අප්පා මතක් වෙනවනේ. හරි ඉතින් අපි යන් මේ ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් මේ වටපිටාවේ කඩවල මේ නෙත්සර හાર્ඩ්වෙයාර්ලු නෙත්සර නේද? ඔව්. අය ලාභ කඩේ කියලා නම් රබුක් කරන් තියනවා බං. අපි බඩු ගන්න කඩේදී ලාභ කඩේ කියන්නේ අපි ඉතින් බඩු හැම වෙලාවෙම ගන්න නැහැ. මම ගන්න බඩු. ඒ කියන්නේ මම දැන් ඔය මොනම හරි ගත්තොත් ඊ ලාභ කඩෙන් තමයි ගන්න ගණන් දෙවිහින්ද. හරි ඉතින් අමුතුයි නෑ ඉතින් ලස්සනයි ගේම් එක. ඉස්සෙල්ලා මම දැක්ක බං කෙහෙලවරියක් කෙල්ලගෙන ඇන්ටි කෙනෙකුත් බලන් ඉන්නවනේ පන්සල එහා පැත්තේ. ඔයාලා ඒක ආපස්සට අරගෙන බලන්න. මම ඉතින් මේකට වැඩි එඩිට් දාන්න යන්නේ නැහැ. මොකද මේක තමයි මගේ ෆෝන් එකේ කියන්නේ වීඩියෝ වලින් ගේන කෙටිම වීඩියෝ එක. හරි ඉතින් අපි දැන් යන් ආවද පස්සේද පට්ට ඉතින් බස් එකෙන් බහින්න පුළුවන් විදිහට හදුවොත් හොඳයි. ඇවිදින්න එහෙම. හරි ඉතින් CTV බස් එකකුත් තිබ්බා. ඒක හැබැයි මම පෙරළුවා. අඩෝ මේවා හරහා යනවා බං. එයි බම් මේ. අන්න මන්ද බං. මහා අමුතුයි. ගේම් එක පොඩ්ඩක් තව මොඩිෆයි කරන්න වෙනවා. මොඩිෆයි කියන්නේ චුට්ටක් හොඳට හදන්න වෙනවා.
අවුලක් නෑ බං. ඉතින් ලැග් වෙනවා. ලැග් වෙන්නේ මගේ ෆෝන් එකේ වරද නෙවෙයි බං. මේ ගේම් එකේ මොකක් හරි ගායකට තමයි ලැග් වෙන්නේ. හරි ඉතින් ඔයාට මැදදී කිම හොනනම් ගණන් ගන්න බෑ. මොකද කිව්වොත් මම ඒක හිතලා යව එකක් නෙවෙයි. මොකද මම සීල් රෙකෝඩ් එක දාලා නෙවෙයි රෙකෝඩ් කරන්නේ. ඒ කියන්නේ දාගෙන රෙකෝඩ් කරනව නෙවෙයි. ඒක රෙකෝඩ් කරලා ඉවර වෙලා තමයි අතර වැදි මට හච්චින් ගාලා හැච්චුවා කියලා. මොකද මේ දවස් ටිකේ මට පීනස් සමාරුව වෙලේ මේ දවස්වල ගොයන් කපලා නෑ හදලානේ තියෙන්නේ. මේකින්ද අර මේ වතුර දැන් අඩු වෙනවා නිකන් ඉඩෝරේ වගේ අල්ලලා ඒක හින්දා මාළුව දඟලනවා. ඉතින් උන් අල්ලන්න ගිහිල්ලා අපේ ගෙදර ටැංකියක් දැන් පුල් වෙලා තියෙන්නේ. ගොඩක් මාළු ඉන්නවා. ඉතින් ඒ මාළු අල්ලන්න ගිහිල්ලා වෙලේ අවසරට තමයි මට මේ හෙම්බිලිසා එළුව එකක්ම හැදලා තියෙන්නේ. අය ඉතින් බං අඩෝ අපි ගිහිල්ලා ආයෙ කැරකෙලා හිටපු තැනටමයි මේක. මේ පැත්තට යන්න ඕන. අට පැත්තේ වාර පසා ඇත කියලා තියෙනවා. හෝ නවත්තපන් පිටිපස්සට ඵලයන්. මොකක්ද ඒ ගහලා තිබ්බේ? අපි දැන් බම් මේ පාරේ යද්දි නුවර කියන එක හැම පැත්තටම ගහලා තියෙනවා. එතකොට නුවර කොහෙද ඇත්තම නුවර තියෙන්නේ? අන්න ඒක සමාජයේ දෙවෙනි ප්‍රශ්නයක්. පොඩ්ඩක් බලමු. ඉතර මැදට බලන්න බෑනේ බං. මේ බස් එකේ බහින්න පුළුවන් නම් කොච්චර හොඳයි. හරි බං. ඉතින් එනවා කොළඹ. අර පැත්තට තමයි නුවර තියෙන්නේ. අපි හරවගමු බස් එක. යමයි. අනික යමන් පුල්ලි කොනෝ මෙල්ලුම ගිහින් හරි ඉතින් ජබ් කොබා මේ මේක හරහා යන්න පුළුවන්. අපි ඒක හරහා දෝ වැදුනා කියපන්කෝ. ගොඩක් වෙලාට මේ බස් ගේම් එක විකාරන්න නම් මට නම් ඒක ඩිලීට් කරන්න හිතෙනවා. මට එහෙම ඩිලීට් කරන්න නෑ බං. අපරාධ ගේම් එක පට්ට. අර නිකන් ඔයාලා මතකයි බස් සිමිලේටර් ශ්‍රී ලංකා කියලා ගේම් එකක් ආවා. අර මොකද්ද මන්ද ස්ටෝරි එකේ නම මතක නෑ මට. ඒ ගේම් එකට පොඩ්ඩක් ළඟින්ම ගිහිලා තියෙන සමානකම තියෙන බෙග්ඩින් එහෙම ඒ වගේමයි ඒ බස් සිමිලේටර් ශ්‍රී ලංකා එකේ වගේමයි මේකේ තියෙන්නේ. එයාලා හදපු එකක් මම දන්නේ මම ඉතින් දන්නේ හරියටම. ගොඩක් පාරල් වහලා තියෙනවා එයි දන්නේ. ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා එකේ තියෙනවා. ප්‍රෝ කියලා තිබ්බට ඉතින් ප්‍රෝ තියෙනවා බං. ගොඩක් හොඳයි. හරි ඉතින් කඳු එහෙම මේ කලාත්මක ගේනවා. ලැග් වෙනවා. ඔයාලට පේනවා ඉතින් කරන්න දෙයක් නැහැ බං. ඒවා ගේම් එකේ අවුල්. මෙහෙම ඉතින් සෙටින්ග්ස් එක බලා ගන්න පුළුවන්. අල්ට්‍රා දාන්න පුළුවන්. සවුන්ඩ් ඔන් ඔෆ් කරන්න පුළුවන්. මම අල්ට්‍රා ඉතින් දාලා තියෙන්නේ. වෙරි ලොව් කියලා දැම්මොත් ඉතින් ඔයාලට මොනවද බලා ගන්න හම්බෙන්නේ නැහැ. මම දැන් ඒක දානම ලැග් වෙන්නේ නැහැ. එතකොට අල්ට්‍රා දාලා තිබ්බින් ඉතින් ලැග් වෙන්නේ නැහැ. ඉතින් ඒක අර මොකද්ද ඔය දැන් සුක්කාර මාළු කන්න එහෙමත් පුළුවන්. හරි බං ඉතින් මෙතනින් වීඩියෝ එක එහෙනම් ඉවරයි කරන්න තමයි හදන්නේ. ගිහිල්ලා එන්නම් එහෙනම් see you bye.